හිතුණා ඔගොල්ලොත් එක්ක මේ ගෙවල් වල ඇති කරන අපේ බලු සුරතලුන් පූසන් ගැන ටිකක් කතා කරන්න. ඉතින් ගත්තාම ගොඩාක් ගෙවල් වල අපි සුරතලේට බල්ලෝ පූසෝ ඇති කරනවා. ඉතින් බලමු අපි මේ ගැන ටිකක් කතා කරන්න. පළවෙනිම මට කියන්න ඕන ඇත්තටම ඔයා මේ සතුන්ව කූඩු කළා එහෙමනම් හදන්න ඉන්නේ කැට ගහලා දවස් 30ම නම් ඇත්තටම එහෙමනම් මේ සතෙක්ව ගේන්න එපා. ඒගොල්ලොත් ඇත්තටම අපි වගේ නිදහසේ ඉන්න කැමති. ඔයාට මේ මම මේ ඔඩියෝ එක මෙහෙම දානකොට ඔයා වීඩියෝ බලාගෙන ඉන්නකොට ඔයාට තේරෙයි මේ අපේ ගෙදර ඉන්න බල්ලන්ගේ හිටපු සහ ඉන්න බල්ලන්ගේ වීඩියෝ තමයි මම මේකේ දාන්නේ. ඔයා බලන්න ඒගොල්ලෝ කැමති බීච් එකට ගිහින් සෙල්ලම් කරන්න, වත්තේ සෙල්ලම් කරන්න. ඉතින් අනික ඒක අද අපි බුද්ධ ආගමේනේ. ඒ සත්තුත් කැමති මිනිස්සු වගේම විනෝද වෙන්න ඒ දේවල්. ඒක අයිතිවාසිකමක්. ඉතින් ඒක නිසා ගොඩාක් වෙලා කූඩු වල හිර කරලා තියන්න නම්, දන් වලින් ගැට ගහලා තියන්න නම් ඇත්තටම ගෙවල් වලට එහෙම සුරතල් සතුන් කියන්න බෑ. එතකට හිරේට දානවා වගේ වැඩ කරන්න සත්තු ගේන්න එපා. ඊළඟ එක තමයි මේගොල්ලන්ට ආදරෙන් රැක බලා ගන්න බැරි නම්. ඒ කියන්නේ මේගොල්ලන්ට ඇත්තටම ලෙඩ දුකක් වුණාම බෙහෙත් තරම් දෙන්න එහෙම හැකියාවක් නැත්තම් හොඳම වැඩේ තමන් බල්ලන්ට ඒ පූසන්ට කැමති නම් තමන්ගේ යාළුවෙක් ඉන්නව නම් බල්ලෝ පූසෝ හොඳ විදියට හදන සතියකට සැරයක් හරි එහි ගිහිල්ලා ඒ බල්ලන්ව හොරතල් කළා ඒ පූසන් හොරතල් කළා එන්න. මොකද ඔයාට කරගන්න බැරි නම් මොකද මේගොල්ලන් හදනකට යම් කිසි වියදමක් ගොඩක් වියදමක් ඒගොල්ලෝ වෙනුවෙන් අතහරින්න ඕන. අනික ඒගොල්ලෝ වෙනුවෙන් නාවන්න කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕන. ඉතින් ඇත්තටම බැලුවොත් ඒවා කරදර කියලා හිතනවා නම් ගේන්න එපා. ඇත්තටම බැලුවාම හරි විදිහට බැලුවොත් දැන් අපේ ගෙදර බල්ලෝ හිටියා වුණා. ඇත්තට බැලුවොත් මේගොල්ලන්ගෙන් අපිට සතුට වගේම මේගොල්ලෝ නිසා ගොඩක් අපිට කරදරකාරී දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ අපි කොහේ හරි යනවා නම් මේගොල්ලෝ වෙනුවෙන්ම කවුරු හරි නවත්තලා යන්න ඕන. ඒගොල්ලන්ගේ කෑම බීම බලන්න ඕන. ඊට පස්සේ මේගොල්ලෝ වැස්ස දවසට අනිත් දවසට එළිය ගිහිල්ලා ගෙවල් හැඩි කරන ඒවා බැලුවොත් ඇත්තටම හරි වදයක් තමයි. ඇත්තටම දැන් මම පර්සනලි ගත්තොත් අර මුල වගේ කොහේ හරි කවුරු හරි හදන බල්ලන්ව සතියකට සැරයක් හොරතල් කරන එක මගේ පැත්තෙන් බැලුවාම මමත් කැමතියි. ඒ වගේ ඉතින් අපේ ගෙදර වයිෆ් දුව එහෙම කැමතියි. මමත් මේගොල්ලන්ට අකමැති නෑ. අර කරදරකාරී පැත්තෙන් බලනකට අර විදිහ හොඳයි. ඉතින් ඒක නිසා ඒ වගේම හැබැයි කියන්න ඕන මෙහෙමයි. අපි අර කතාවක් තියෙනවනේ මිනිහෙකුට දින 100ක් කන්න දී එක දිනක් අමතක කළහොත් පෙරලා ඔබට විරුද්ධ වෙයි. නමුත් බල්ලෙකුට ඔබ එක දවසක් කන්න දී දින 100ක් අමතක කළද ඔහු නැට්ටවනා ඔබට කෘතගුණ සලකයි. ඒ වගේ තමයි ඉතින් ඇත්තටම බල්ලෝ පූසෝ ඔය කවුරු වුණත් මේ ඒ විශ්වාසය නම් උන්ගේ ආදරයක් තියෙනවා නම් බොරු ආදරයක් නෙමෙයි ඇත්තම ආදරයක්. ඉතින් මේගොල්ලන් හදනකට එකක් තමයි පොඩි කාලෙම තමන් ඒගොල්ලන්ට කෑම දෙන්න පුරුදු කරගන්න විදිහෙන් ඒගොල්ලෝ පුරුදු වෙනවා. දැන් අපේ ගෙවල් වල මේ ඒ දැන් ඇත්තටම කෑම දෙනේවා ඒවා මම නෙමෙයි අපේ වයිෆ් තමයි කරන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ පුරුදු කරගෙන තියෙන විදිහත් එක්ක ඒගොල්ලන්ට ටිකක් ඉතින් ඔය මාළු චිකන් liver ඒ වගේ දෙන්නේ. නමුත් ඉතින් මේ බල්ලන්වම පොඩි කාලේ ඉඳලා සෝයා මීට් ඒ වගේ වලට පරිප්පු වලට උනත් පුරුදු කරගන්න පුළුවන්. ඉතින් මුලදී නොකෑවට පස්සේ එයාට එහෙම වුණොත් එහෙම ඊට පස්සේ ඇත්තටම පරිප්පු සෝයා මීට් ඒවා ඉතින් මේ පුරුදු කරගෙන තියෙන විදිහත් එක්ක එක එක මට්ටම් වලින් යන ගණන් මිනුම් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම දන්න සමහර කොළඹ ගෙවල් තියෙනවා. ඉතින් පරිප්පු සෝයා මීට් කංකුම් වගේ දාලා හොඳ විදිහට බල්ලන් මේ නිකන් කරෝල කටු තම්බලා ඒ සුවඳ විතරක් දාලා මේ ලාභදායි ක්‍රමයට
හොඳ ඇඟපත එක්ක හදන බල්ලොත් ඉන්නවා. ඉතින් එහෙමත් කරන්න පුළුවන්. ඉතින් ඕනෑම එකක් තමන් පුරුදු කරගන්න විදිහ තමයි. ඉතින් අර කවුද කියන වගේ පොඩි ළමයින්ට මැගි නූඩල්ස් දීලා පුරුදු වුණාම ඉතින් ඒ ළමයි වෙන ඒවා කන්නේ වගේ තමයි. ඒවත් ඉතින් අම්මලාගේ වරද. මෙතනත් ඉතින් බල්ලට කියන්න බෑ. බල්ලා ඒ විදිහට පුරුදු වුණොත් ඒ විදිහට තමයි මේ කැමති. ඒ වගේම ඉතින් මේගොල්ලන්ට අර මම මුලදී කිව්වා වගේ ඒගොල්ලන්ට ඒ සත්වයිසිකං වාතිකං වගේ මේ මොකද ඒගොල්ලන්ට නිදහස දෙන්න ඕන. කූඩු කළාම ගැට ගහලම තියන්න එපා. අපි ඔය සමහර දැන් දැකලා තියෙනවා දවස් තිස්සේම ගැට ගහලා කූඩු වල ඒ සමහරක් වෙලාවට ඉතින් ඇත්තටම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ බල්ලා කවුරු හරි හම්බුරන එන්නේ වගේ සතෙක් හැටියට නෙමෙයි. නිකන් මන් දන්නේ හුඟක් තැන්වල එහෙම තමයි ඉතින් කූඩු දාලා කන්න ඔහෙ දීලා ඉතින් එතකට යා අනිත් චූ කරනේවා කක්ක කරනේවා කූඩුවේම තමයි ඊට පස්සේ හෝස් එකක් අල්ලලා හොදනවා. ඉතින් එහෙම වගේ නම් ඇත්තටම හදන්න එපා. මම නම් කියන්නේ මේ මොනවාද එහෙම බල්ලෙක් නම් හදන්න එපා. ඒක හරි වැරදි ඇත්තටම. මේ කියන්නේ බල්ලෝ හදනවා නම් ඒගොල්ලන්ට ඒගොල්ලන් වෙනුවෙන් කැප වෙලා පොඩ්ඩක් හරි කරන්න බැරි නම් අර මං කිව්වා වගේ හදන්න එපා. ඉතින් ඒත් එක්කම එතකට ඔය අඩුම ගානේ සතියකට සැරයක්වත් අඩුම ගානේ ඒගොල්ලන් නාවලා දවස ගානේ නවන්න ඕනේ නැහැ. ඒක ඔයගොල්ලන්ගේ ස්කින් එකටත් හොඳ නැහැ. එහෙම කරලා උන්ට හුරතල් කරලා එහෙම හැදුවොත් ඉතින් ඒගොල්ලන්ගෙන් ඇත්තරම සෑහෙන අර කිව්වා වගේ හුරතලේට හැදුවා වුණත් ලොකු ඩියුටියකුත් කරනවා. කවුරු හරි ආවොත් ඇත්තරම බුරලා ඒක දන්නනවා ගෙදර මිනිස්සුන්ට ගේ ඇතුලේ හිටියා වුණත් එළියේ පොඩි සද්ද පවා ඒගොල්ලන්ට ඇහෙනවා. ඒ ආරක්ෂාව පැත්තෙනුත් ආරක්ෂාවක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම බලලා ඉතින් සතෙක් හදන්න ගන්නවා නම් ඉතින් දැන් ඔය මේකේ දැකපු ඔය මාගාව ඇත්තටම ඒ හිටපු කට්ටිය තමයි ඒ ලයන් ජර්මන් ෂෙපර්ඩ් ඒ දෙන්න නම් ඉතින් සිංහයෝ වගේ හිටියේ. ඒ දෙන්න දැන් නෑ. ඒ දෙන්න නැති වෙලා. ඉතින් ඒගොල්ලෝ අවුරුදු මතක හැටියට 9ක් 10ක් වගේ හිටියා. ඉතින් ලංකාවට ඇත්තටම ඒගොල්ලෝ සුදුසුයි ලංකාවට හුරු වෙච්ච කට්ටිය. ඔය ජර්මන් ෂෙපර්ඩ් ඒ ගොඩක් කල්. අනිත් ඒගොල්ලෝ නම් ඉතින් ඔය රොට්වැයිලර් වගේ ඒගොල්ලෝ හිටියේ. ඒගොල්ලෝ ඉතින් අවුරුදු 4යි 5යි ඒගොල්ලෝ ටිකක් අමාරුයි. ඒ ගමන ඩල්මේෂන් කෙනෙක් හිටියා. එයාත් ටිකක් හදන්න අමාරුයි. ඉතින් ඔය ජර්මන් ෂෙපර්ඩ් ඒගොල්ලෝ තමයි වැඩි හිටියේ. දැන් ඔය දැන් ඉන්න දෙන්න නම් ගෝල්ඩන් රිට්‍රීවර් ඒගොල්ලෝ ඉතින් හරි මොලේ තියෙනවා අනිත් ඒගොල්ලන්ට වඩා. ගොඩාක් ඉතින් මිනිස්සුන්ට හිතවත්. ඒගොල්ලෝ කවුරු හරි ඉතින් වයසට ගියාම බල්ලෙක් හදනවා නම් ඇත්තටම ගෝල්ඩන් රිට්‍රීවර් හරි ලැබ්‍රඩෝ හරි හිටියනම් ඒගොල්ලෝ මොකද ගොඩාක් හිතවත් සහ ඒගොල්ලන්ගේ කරන දේවල් බලාගෙන මනස රිලැක්ස් කරගන්න පුළුවන්. ඉතින් එහෙම හොඳයි. නමුත් ඒගොල්ලන් හැදුවා වුණත් ඉතින් යම්කිසි වියදමක් යම්කිසි කියන්නේ සැලකිය යුතු වියදමක් යනවා. ඉතින් ඒවත් බලාගෙන ඒවත් වලට මුණ දෙන්න බලාගෙන තමයි සතෙක් අපි ගෙදරට ගේන්න ඕන. ගෙන එහෙම නැත්තම් ඉතින් ඇත්තටම නිකන් ඉන්නේ එක හොඳයි. ඊළඟට බුද්ධ ආගම පැත්තෙන් ගන්නවා නම් බුදු දහම අනුව ගෙදරක ඉතින් සතෙක් හදන්න ගන්න එකෙන් මොනවද ඒ ගෙදර ඉන්න අපි කියමු අපි ගෙදර ඉන්න කට්ටියට බල්ලත් එක්ක බැඳීමක් ඇති වෙනවා. ඔය තියලා බල්ලාගේ දේවල් වලදී දුකක් වේදනාවක් එනවා කියන්නේ ඉතින් බල්ලා කෙරේ බැඳීමක් ඇති වෙනවා. එයා නැති වුණාම දුකක් එනවා කියන්නේ ඒත් බැඳීමක් ඇති වෙනවා. ඊට වඩා නරක පැත්ත මං අහලා තියෙනවා. ඒ කියන්නේ බල්ලට එච්චර මොලේ නෑනේ. එතකට ස්වාමියාටම තමයි මේ බැඳීම තියෙන්නේ. ඉතින් එයා කොයිලා හරි මරණ මොහොතෙත් ස්වාමියා සහ ඒ ලැබපු ආදරේ තමයි ඉතින් එහෙම තණ්හාවෙන් තමයි බල්ලට මැරෙන්න වෙන්නේ කියලා තමයි මම දන්නේ. ඇත්තද නැද්ද කියලා. ඉතින් ඒ විතකට එයාට ඉතින් හොඳ ලෝකයකට කියන්නේ ඉතින් එහෙම කරකි නිකන් භූතාත්මයකට වගේ යන්න තියෙන
එක වැඩි ඒවා මන් දන්නේ මේවා ඉතින් බුද්ධ ආගමත් එක්ක කියන ඒවා මිසක් මේවා මේ ඉස්තරයි කියන්න නෑ පිළිගන්න කෙනෙක් පිළිගන්න. ඉතින් මටත් නම් ඉතින් ඒ අහුවාම එහෙම පිළිගන්න වගේ වෙනවා බුද්ධ ආගම කියන ඒවා විශ්වාස කරන නිසා. ඉතින් එහෙම ඉඳලා එතකොට ස්වාමියා මරණ මොහොත එනකට ඔය ඒ භූතාත්ම වල ඉන්නේ ඒ තමන්ගේ බල්ලන් එහෙම පේන්න පටන් ගන්නවා කියලා කතාවක් තියෙනවා. එතකොට ඒ ගෙදර ස්වාමියාත් ඉතින් අන්තිමට භූතාත්ම දැකීමේ අවසාන මොහොතේ ඵල විපාකෙකුත් තියෙනවා. ඔය අපි සුරතලේට මේ බල්ලෝ හැදුවට ඒකේ මේ කියපු කතාවේ කොතරම් සත්‍යතාවයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් හිතුවොත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මොකද ඒ සතා හුඟක් ඇටච් වෙන්නේ ස්වාමියාටනේ. ඉතින් ඒක නිසා එහෙම දෙයක් වීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ බැලුවොත් එහෙම ඇත්තටම එහෙම බැලුවොත් සත්තු හදන්න නැතුව මේ ඉන්න එක තමයි ඔය කොහරි ඉන්න සතෙක් පොඩ්ඩක් හොරතල් කරලා ඉන්න එක ඇඟට ගුණයි කියන එක තමයි මටත් හිතෙන්නේ. මොකද මේ එහෙම බැලුවොත් අනවශ්‍ය ඇටැච්මන්ට් හදා ගන්නවා. ඒ වගේම ඒ සතත් අපිත් එක්ක ඇටැච්මන්ට් හදා ගන්නවා. ඉතින් දෙගොල්ලොම එකතු වෙලා මේ සසර ගමන දික් කරගන්නවා වගේ වැඩක් තමයි බල්ලෙක් ගෙදර කරගෙන ඇල්ලා ඌව ඇටි දැඩි කිරීම සහ වෙන්නේ. දෙගොල්ලොම තව හතර දික් කරගන්නවා. ඉතින් ඒවා කොයිතරම් දුරට ඇත්තද නැද්ද දන්නේ නැහැ. නමුත් ගෙදර සතෙක් ගේනවා නම් ඒ මං කියපු විදිහට ඒ පිළිවෙලකට හදන්න බැරි නම් ගේන්න එපා. හරි, මේ පොඩි වීඩියෝ එකෙන් මම ඕගලන්ට යම්කිසි දැනුමක් දෙන්න මේ සත්තු ගැන මේ කතා කරේ. පූසොත් එච්චර තමයි. ඉතින් මේ පූසෝ වුණත් බල්ලෝ වුණත් දෙගොල්ලන්ටම එකම ඔය කියපු කතාවම තමයි කියන්න තියෙන්නේ. හරි, එහෙනම් යම්කිසි දෙයක් ගත්තයි කියලා මම හිතනවා. මේ ආයි තව වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්.